කොළඹ සිට බදුල්ල දක්වා දුම්රියක් ගමන් කරනකොට අපිට හම්බෙන දිගම උමම් මාර්ගයට තමයි මම මේ දැන් යන්නේ. ඉතින් මම දැන් මේ දුම්රිය මාර්ගය අසලට යන ගමන් ඉන්නේ. ඇතන් දුම්රිය ස්ථානයත් කොටගල දුම්රිය ස්ථානයත් අතර තමයි මේ පිහිටා තියෙන්නේ. සංචාරකයන් ඉතාම ආකර්ෂණය කරගන්න මෙම උමම් මාර්ගය. බලමු අපි දැන් ඒකට උමකට ලං වෙනවා. ලස්සන වඩ පිටාවක්. සිංගිමලේ උමම් මාර්ගය. මේක ඇතුළට අපි ඇතුල් වෙනවා. දැන් මේ උමම් මාර්ගයේ යන ගමන් තමයි ඉන්නේ. මේක ගොඩක් කරුවලයි. හදිස්සියේ දුම්රියක් පැමිණියොත් මේ අයිනකට තමයි අපි අයින් වෙන්නේ. දැන් මේ සිංගිමලේ උමගෙන් කොටගල පැත්තට වෙන්න අපි දැන් එළියට පිටත් වෙනවා. බලමු මේ සිංගිමලේ බිංගවේ එළියට යන දොරටුව. මේක මුළු දැන් පටන් ගන්න මේ සිට අවසන් වෙන දක්වා පේන්නේ නැත්තේ මේකේ මේ බිංගෙහි පොඩි වංගු ගතියක් තියෙනවා. ඒ නිසා තමයි පේන්නේ නැත්තේ. උඩරට දුම්රිය මාර්ගයේ දිගම දුම්රිය මාර්ගයට ආවාද මම. මේ අඩි 1850ක් දිග සිංගිමලේ කන්දේ පහළ වීටි මේ උඩරට දුම්රිය මාර්ගයේ දිගම දුම්රිය මාර්ගයට ලස්සන පරිසරයක් එක්ක මෙම දුම්රිය මාර්ගය පිහිටලා තින්නේ.